ආයිබෝන් කොහොමද ඔයාලට අවුරුදු කැවිලි මේසෙට පිටි කොටන්නේ නැතුව කිරි අලුව හදන ලේසිම සහ රසම ක්‍රමයක් ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ අලුව එක හරිම ඉක්මනින් හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි හරිම රසයි. කෑම හදන්න දන්නේ නැති කෙනෙකුට උනත් වරදින්නේ නැතුව ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. අපි බලමු හදා ගන්න ඕන වෙන දේවල් මොනවද කියලා. පාන් පිටි ග්‍රෑම් 500යි. සීනි ග්‍රෑම් 500යි. කිරි මිලිලීටර් 225යි. ෆ්‍රෙෂ් මිල්ක් පිටිකිරි කැමති දෙයක් ගන්න. බටර් මේස හැඳි 2යි. එනසාලට කීපයක් සහ ලුණු ටිකක් ඕන වෙනවා. මුලින්ම අපි ගත්ත පාන් පිටි ටික බැද ගන්න ඕනේ. ලිපේ ගින්දර අඩු මට්ටමේ තියාගෙන පාන් පිටි ටික හොඳට බැදෙනකන් විනාඩි 15ක් 20ක් විතර හොඳට බැද ගන්න. මේ පාන් පිටි ටික හොඳටම බැද ගන්න එක හරිම වැදගත්. මොකද අපි මේක නැවත ලිපේ තියලා තම්බන්නේ නැහැ. අපිට කන්න පුළුවන් ගානට එනකම්ම පාන් පිටි ටික බැදෙන්න ඕනේ. පාන් පිටි ටික හොඳට බැදිලාද කියලා දැනගන්න අපිට මේ විදිහට ඇඟිලි දෙකට පොඩ්ඩක් අරගෙන බලන්න පුළුවන්. හොඳටම බැදුනට පස්සේ වැලි වැලි වගේ ඇඟිලි දෙකට දැනෙනවා. ඒ වගේම තමයි පාන් පිටි ටික හොඳට බැදෙන වෙලාවට අපිට හොඳ සුවඳකුත් එනවා. ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගන්න නැත්නම් පිටි ටික බැදෙන්න කලින් පිච්චිලා යයි. පිටි ටික හොඳට බැදුනට පස්සේ මම තව හට්ටියක් ලිපේ තියලා ඒකට එකතු කරගන්නවා අපි ගත්ත සීනි ටිකයි කිරි. දැන් ලිප ඔන් කරගෙන පැණි ටික හොඳට උණු කරගන්න ඕනේ. ඔන්න දැන් පැණි ටික හොඳට උණු වෙනවා. මේකේ පදම බලා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. මම මේ දෙක ඔයාලට කියලා දෙන්නම්. පළවෙනි ක්‍රමය තමයි මේ විදිහට හැන්දට ටිකක් ගත්තාම වැටෙන අවසාන බිඳුව නූලක් වගේ ඇදෙන්න ඕනේ. දෙවෙනි ක්‍රමය තමයි ඇඟිල්ලට පැණි ටිකක් අරන් මේ විදිහට ඈඩ් කරාම නූලක් වගේ ඇදෙන්න ඕනේ. පැණි එක මේ ගානට ආවහම පදම හරි. ඊළඟට ලිප ඔෆ් කරලා තව ටිකක් හැඳි ගාලා පැණි එක නිවෙනකන් තියාගන්න ඕනේ. අතින් අල්ලන්න පුළුවන් ගානට පැණි ටික නිවුනහම ඇති. ඊළඟට අපි බැදගත්ත පාන් පිටියකින් මේස හැඳි දෙකක් විතර මම වෙනම භාජනයකට දාලා අයින් කරගන්නවා. ඊළඟට ඉතුරු පිටියකට ලුණු තේ හැඳි කාලක් එකතු කරන්න. අපි ගත්ත එනසාල් ටිකත් කබලේ බැදලා කුඩු කරලා එකතු කරගන්න. ඊළඟට මේ ටික හොඳට කලවම් කරගන්න. දැන් බටර් මේස හැඳි දෙකත් එකතු කරලා අතෙන් හොඳට අනා ගන්න. ඔයාලට ඕන නම් මේකට මේ වෙලාවේ කජු ටිකක් බැදලා හොඳට කුඩු කරලා එකතු කරගන්න පුළුවන්. ඔන්න දැන් පැණි ටික අපිට අතෙන් අල්ලන්න පුළුවන් ගානට නිවිලා තියෙන්නේ. මම පැණි ටික මේ වගේ කෝප් එකකට දාගන්නවා. එතකොට ලේසි පැණි ටික අපිට වක් කරගන්න. මුලින්ම පැණි කෝප්පෙන් භාගයක් විතර පිටියකට එකතු කරලා අනා ගන්න. ඊළඟට ඉතුරු පැණියකිනුත් භාගයක් එකතු කරන්න. ඊළඟට හැන්ද අයින් කරලා ඉතුරු වුණ පැණි ටික ටික එකතු කරලා අතෙන් අනා ගන්න. අතෙන් අනනකොට තමයි හරියටම පදම හොයාගන්න පුළුවන්. මේ විදිහට අනාගෙන යනකොට ඔයාලට පැණි මදි වගේ තේරුනොත් ඒ කියන්නේ පැණි මදි වෙලා නෙවෙයි. ඔයාගේ පැණි එක පදම පහු වෙනකන් උණු වෙලා වැඩි කියන එක. ඒ වෙලාවට ඔයාලට පුළුවන් පිටියකට උණු කරලා නිවාගත්ත වතුර තේ හැන්දක් දෙකක් එකතු කරලා ඩෝ එක හදාගන්න. මගේ නම් ඩෝ එක හදලා ඉවර වුණාට පස්සේ තව පැණි මේස හැන්දක් විතර ඉතුරු වුණා. ඩෝ එක අනලා ඉවර වුණාම මෙන්න මේ වගේ ඝනකමට තිබුණාම හරි. දැන් අපි මේක වැඩි වෙලා යන්න කලින් තුනී කරගන්න ඕනේ.
දැන් අපි කලින් අයින් කරගත්ත පිටි වලින් කොටසක් ට්‍රේ එකට දාලා ඩෝ එක තුනී කරගන්න. ඔයාලා ට්‍රේ එක කලින් ලෑස්ති කරලා තියාගත්තත් කමක් නැහැ. මේකට ට්‍රේ එකක්ම අවශ්‍ය නැහැ. කෙසෙල් කොලයක් පොලිතින් එකක් වුණත් කමක් නැහැ. පිටි ටිකක් ඉහලා ගන්න. අත හොඳට තද කරලා තුනී කරගන්න. ඔයාලා ළඟ ස්කේපර් එකක් තියෙනවා නම් මේ විදිහට උඩ ලස්සනට හදා ගන්න. නැත්නම් කෙසෙල් කොලයකින් පොලිතින් එකකින් වුණත් හදා ගන්න පුළුවන්. ඊළඟට අපි අයින් කරගත්ත පිටි වලින් ටිකක් උඩට ඉහලා තද කරලා ගා ගන්න. එතකොට තමයි අලුව එකේ මතු පිට ලස්සනට එන්නේ. ඊළඟට ඔයාලා කැමති හැඩයකට කැට ටික කපා ගන්න. අලුව කියන්නේ ගොඩක් පැණි රස වැඩි කැවිලි වර්ගයක්. ඒ නිසා කිරිබත් කැට වගේ ලොකු කැට කපා ගන්න එපා. සාමාන්‍යයෙන් කෙනෙකුට කැටයක් කන්න පුළුවන් ප්‍රමාණයට කපා ගන්න. මං විනාඩි 10ක් විතර මේ විදිහටම තියලා කෑලි ටික වෙන් කරනවා. මේක ගොඩක් හයියට තියෙන අලුවා එකක් නෙවෙයි. පාන් පිටි වලින් හැදුවා කියලා හිතන්නවත් බෑ, ඒ තරම් රසයි. කෑලි ටිකත් ලස්සනට වෙන් කරගන්න පුළුවන්. හදන්න ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. ඔයාලා ටික දවසක් තියාගන්න හදනවා නම් අතෙන් අනන්නේ නැතුව ග්ලව්ස් එකක් දාලා අනා ගන්න. අවුරුදු කෑම මේසෙට වගේම මේක අපිට තේ එකක් බොන්න ඕන වුණ වෙලාවට උනත් ඉක්මනින්ම හදා ගන්න පුළුවන්. ඉතින් පිටින් ග්‍රෑම් 500 මේ වගේ අලුව කැට 30ක් කපා ගත්තා. මං කැටයක් දෙකට කඩලා පෙන්නන්නම්. මේක ගොඩක් හයිය නැහැ. කටේ දිය වෙලා යන ගානට තියෙන අලුව එකක්. කිරි ටොෆියක් වගේ මාරම රසයි. ඔයාලත් හදලා බලන්න. ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.